ඔබගේ අතහපාදයේ නියපොතාවට වේදනාවක් රතපිහියක් හෝ ඉදෙම්මක් තිබෙනවාද? මේ පෙරනායකය එනම් නියපොතාවට සෑම ඇතිවන පරදායක් හෝ ආසාදනයක් විය හැක. නියපොත්කම් නියපොත අසල සෑම ඇඳුම් කියෝටිකල් කැපීම් මෑනකියුර් කිරීම හෝ අත් නතරවතර සහ ඩෙටර්ජන්ට් වලට නිරාවරණය වීම නිසා මේ ඇති විය හැක. ආසාදිත ස්ථානයේ රතවීම ඉදෙම්ම උණුසුම් බවක් දැනුම සහ වේදනාව ඇතිවීම සමානයේ ලක්ෂණ වේ. සමහර විට නියපොත අසල සිරුවාද එකතු විය හැක. එය ඔබම මරකාමට ඉදිකටුවකින් වෙදීමට හා සිරුව ඉවත් කිරීමට උත්සාහ නොකරන්න. එසි කරමින් ආසාදනය තවත් පැතිරිය හැක. වේදනාව හෝ ඉදෙම්ම වැඩි වෙන්නේ නම් සිරුවේ තිබූ නම් ආසාදනය පැතිරෙන්නේ නම් හා නැවත නැවත ඇතිවෙන්නේ නම් වීදියේ උපදෙස් ලබා ගන්න. විශේෂයෙන්ම ඔබට දේවේඩියව හා පරත ශක්තිය අඩු තත්ත්වයක් තිබූ නම් වීදියවරයෙක් හමුවන්න. නියපොත කමෙන් වලකින්න කියෝටිකල් කොපමෙන් වලකින්නේ නියපොත වෙට සෑම වියලව තබා ගන්න සහ වතුර හෝ ඩෙටර්ජන්ට් සමග වැඩ කරන විට අතවසම භාවිතා කරන්න. නිරෝගී නියපොත සඳහා නියපොත වෙට සමත් නිසා ලෙස රැක බලා ගන්න.